ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ දඹදිව සැවැත් නුවර මහා ධනවත් සිටු පවුලක් වාසය කළා. මේ සිටු පවුල තුල රූප සම්පත්තීන් අනුන රූපවතී නැත්නම් පටාචාර නම් වූ කුමාරිකාවක් වාසය කළා. සිටු සැප සම්පත් භුක්ති විඳින්න සිටි කුමාරිකාව සිටු මාලිගයේ ඔළුතැන්ගේ දරපලන සේවකයෙකු සමග ප්‍රේමයෙන් පැදුණා. කාලයාගේ ඇවෑමෙන් මව්පියන්ටත් රහසේම රූපවතී නැත්නම් පටාචාරා දරපලන තරුණයන් සමග සිටු මෙතුරින් රාත්‍රියේම පලා ගියා. ඈත ප්‍රදේශයක පැල්පතක් සාදාගත් මොවුන් දුෂ්කර ජීවිතයක් ගත කළා. කාලයක් ගත වීමත් සමග පටාචාරා පළමු දරු ප්‍රසූතිය සඳහා මව්පියන් ළඟට යාමට පිටත් වුණද ඇයට පැල්පත තුලම දුෂ්කර ලෙස දරු ප්‍රසූතිය කරන්නට සිදු වුණා. කාලයාගේ ඇවෑමෙන් දෙවන වතාවේද දෙවන දරු ප්‍රසූතිය සඳහා සැවැත් නුවර තම මව්පියන් කරා යෑමට අදහස් කරමින් ස්වාමියාත් දරුවාත් සමග ඇය සැවැත් නුවරට යාමට පිටත් වුණා. දහවල ගෙවී අවසන් වී රාත්‍රිය උදා වුණා. එය අඳුරු බිහිසුම් රාත්‍රියක්. අහස කුකුරා මහ වැසි වසින්නට වුණා. ස්වාමියා ඇයට ආහාර ගැනීම සහ ඒමතු රැගෙන ඒමට මහා වනයට ඇතුළු වුණා. වනය තුළ ඇති තුබසක සිටි නාගයෙකු ස්වාමියාට දෂ්ට කිරීම නිසා ඔහු සිහිසුන්ව ඇද වැටුණා. අනෝරා වැස්සෙහිම දෙවන දරුවා බිහි කළ පටාචාරාව පසුවදා උදෑසන ඇගේ ප්‍රාණය වැනි මියගිය ස්වාමියාගේ දේහය දැක හඬා වැටෙන්නට පටන් ගත්තා. සිදුවී ඇති දේ අවබෝධ වුණා. පටාචාරාව හඬමින් දරුවන් දෙදෙනාද රැගෙන සැවැත් නුවරට යාමට පිටත් වී අචීරවතී නදිය අසලට පැමිණියා. දෙකොඩ තලා යන අචිරවතී නදියේ දරුවන් දෙදෙනාම රැගෙන එකවර යා නොහැකි නිසා වැඩිමහල් දරුවා මෙකොඩ තියා අලුත උපන් දරුවා ගඟෙන් එතර කර ගම් ඉවුර මත තැබුවා. අනෙක් දරුවා රැගෙන ඒමට නැවත ගඟට බැසගත් ඇය දියරැලි නගමින් පහළ බසින ගඟ මැදට පැමිණියා. අලුත උපන් බිලිඳු දරුවා දුටු අහසෙහි පියාසර කරන උකුස්සෙකු පුංචි දරුවාත් රැගෙන අහසටම පියාසර කළා. පටාචාරා දරු සෙනෙහසින් විලාප තියමින් හඬමින් කෑ ගැසුවා, අත්පුඩි තැළුවා. එය දුටු වැඩිමහල් දරුවා අම්මා තමාට අඬ ගසනවා යයි සිතමින් දෙගොඩ තලා යන ගඟට බැස්සා. වැඩිමහල් දරුවා පටාචාරාගේ ඇස් ඉදිරිපිටම මහා දේරල අතරේ නොපෙනී ගියා. දරු දෙදෙනා ස්වාමියා අහිමිව උමතු වූ පටාචාරා හඬමින් සැවැත් නුවර දෙසට දිව ගියා. ඇය නුවර වැසියන්ගෙන් මව්පියන් ගැන විමසද්දී පෙර දින රාත්‍රියේ මහා වර්ෂාවත් සමග ඇති වූ අකුරු නිසා ගසක් කඩා වැටි තම මව්පියනුත් සොහොයුරාත් මියගිය බව කියා සිටියා.
ඒ අසල ගින්නෙන් දැවෙන දර සෑයක ඔවුන්ගේ සිරුරු දැවෙමින් තිබුණා. ස්වාමියාත් දරු දෙදෙනාත් මව්පියනුත් අහිමි වූ පටාචාරාවෝ උමතුමෙන් නගරේ වීදි පුරා දිව යන්නට වුණා. නිරුවතින් ඇය වීදි පුරා දිව යන විට මිනිසුන් අපහාස කර ගල්කසා ඇය පන්නා දැමුවා. මේ අතර සැවැත් නුවර දෙවුරම් වෙහිරේ දම්සභා මණ්ඩපයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. උමතුවෙන් දෙවුරම් වෙහෙරට පැමිණි පටාචාරා බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණියා. සියලු කාරණා මනා නුවණින් දුටු බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරන විට ඇය පියවි සිහිය ලැබුවා. ජීවිතයේ ඇති යථා ස්වභාවයත් අනියත බවත් ධර්මය තුළින්ම වටහාගත් පටාචාරාවෝ ගෞතම බුදුසසුනේ පැවිදි බව ලබා උතුම් අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තා. එමෙන්ම ගෞතම බුදුසසුනේ විනයධර භික්ෂුණීන් වහන්සේලා අතර අගතනතුරු ලබන්නත් පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ භාග්‍යවන්ත වුණා. ඉතින් මා ආරාධනා කර සිටිනවා ගෞරවනීය ස්වාමින් වහන්සේලා පෙරටුකට ගනිමින් සුවිශේෂී දරුවනේ ප්‍රථමයෙන්ම ගෞරවනීය